මෙම සුලිකුණාටුව ඇතිවීමත් සමග විශේෂයෙන් තොරතුරු සංවේදනය පිළිබඳ දැවැන්ත අභියෝගයකට රජයට මුහුණ දෙන්නට වුණා. තොරතුරු ව්‍යාජ තොරතුරු සහ විකෘති කරන ලද තොරතුරු හුවමාරු වෙන්න පටන් ගත්තා. ඒ නිසාම අප රජයක් ලෙස තීරණය ගත්තා මේ ඊටාම ඉක්මනින් තොරතුරු සංවේදනයේ අවශ්‍යතාවය තිබිය යුතුයි කියලා. ඒ නිසා විශේෂ ආපදා මෙහෙයුම් මාධ්‍ය මධ්‍යස්ථානයක් අපි ඇති කරා. මෙහිදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ආපදා සහන සේවා මධ්‍යස්ථානය, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්, ජනාධිපති මාධ්‍ය ඒකකය, අගමැති මාධ්‍ය ඒකකය, කාලගුණ විද්‍යා වාරි මාර්ග රාජ්‍ය පරිපාලන විදුලි බල ඒ වගේ විශාල වපසරියක මාධ්‍ය අංශ එකට වාඩි වෙලා 24 පැයෙම ක්‍රියාත්මක වන විශේෂ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් අපි පිහිටෙව්වා. මේ ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානය අකුරේගොඩ පිහිටෙව්වේ එතනදී කරන ලද දැනුවත් කිරීම. ඒ කියන්නේ විශේෂයෙන් මෙම ආයතන හරහා අපට ලැබෙන නිල නිවේදන ඉක්මනින්ම ජනතාව අතරට නිවැරදි ලෙස බෙදා හැරීමේ මාධ්‍ය වගකීම අප සතුව තිබුණා. මේ හරහා සියලු ප්‍රාදේශීය දිස්ත්‍රික් ලේකම්වරුන්, ඒ වගේම දිස්ත්‍රික් ආපදා කමිටු ඒකක, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, මොකද ඒ කාලේ උසස් පෙළ විභාගය පැවැත්වෙන්නට නියමිතව තිබුණා. ඒ වගේම සියලුම අනෙකුත් පාර්ශවයන් දැනුවත් කිරීම වගේම ලැබෙන සියලුම තොරතුරු සහ අනතුරු ඇඟවීම් මාධ්‍යවලට එවෙලේම ඉතා ඉක්මනින් ලබා දීමට තිරය පිටුපස ඉඳගෙන මේ ආයතන සියල්ලේම මාධ්‍යංශ වැඩ කරා. ඒ වගේම මම මේ මොහොතේ ස්තුතිවන්ත වෙන්න ඕනේ මාධ්‍ය දඩමීමා කරගෙන බොරු ප්‍රචාර පතුරවන්නට කැසකවපු සමහර මාධ්‍ය එකක් දෙකක් ඇරෙන්නට. එක විශේෂ මාධ්‍යයක් තිබුණා, මම මෙතන නම කියන්නේ නැහැ. පොදුවේ සියලු මාධ්‍ය ආයතන, රාජ්‍ය පෞද්ගලික මාධ්‍ය ආයතන ඉතා හොඳ වගකීමකින් කටයුතු කරා. ඒ වගේම තොරතුරු ඉක්මනින් දැනු බෙදා දීලා තොරතුරු ටික ගලා යන ඉක්මනින් ගලා යන සලස්වලා තොරතුරු ලබා දීලා ඒවායේ ඒ තමන්ගේ වගකීම ඉෂ්ට කරා. ඒ නිසා ඒ වගේම ජාත්‍යන්තර මාධ්‍ය සමග හොඳ සම්බන්ධීකරණයකින් කටයුතු කරා. ඒ නිසා එම නිසි වගකීම ඉටු කළ මාධ්‍ය ආයතනවලට මා ස්තුතිවන්ත වෙන්න ඕනේ.